ඇයි බං යකෝනේ? මං බය වෙච්ච තරමක්. මං හිතුවා රෑ එළි වෙනකන් කනමදේ වගේ බීපු එකෙක් උදේ පාන්දර ගෙදර යන ගමන් මගේ ඇඟ දිගේ යන්න හදනවා කියලා. බලන්න මගේ මුළු ඇඟම සීතල වෙලා. බලන්න. බෙනට්. උඹ වෙන වැඩ කරනවා වගේම මේ එක්සර්සයිස් කරද්දි කරන්නේ හොරටනේ. ඈ? මොනවද මං කරන බොරුව? හොර. උඹ එක්සර්සයිස් කරනවද බං? පවන් ගහනවනේ. ගහනවා පවන්. පවන් ගහලා හරි හුලං ගහලා හරි මං හැඩරුවට ඉන්නවනේ. බලන්නකෝ අනේ ඔය ඇති හැ. ඔයාගේ බෙල්ලයි කඳයි බඩයි වෙන් කරගන්න පොලිසියෙන් දාන්න ඕනේ. හරියට නිකන් පොළවේ ගහපු පිටි මුට්ටයක් වගේ. හරි. පිටි මුට්ටේ අපි පැත්තකින් දාමුකෝ. දැන් කියන්නකෝ ඔයා. උදේ පාන්දරම මේ කොහෙද යන්නේ කියලා? එහෙ යන්නේ. ඈ? ඒ කිව්වේ අපේ ගෙදර? ළමයට තියලා මට අපොයින්ට්මන්ට් එකක්. ඊට ඉස්සෙල්ලා මම බැලුවේ ගිහිල්ලා පියාඹරාවක් පොඩ්ඩක් හම්බෙලෙන්න. ඈ? ඇයි? හසරැල්ගේ පළහිලව ගැන කතා කරන්නද? ඔව්. ෂෝක්කනේ ෂෝක්. අපි උදේ පාන්දරම ගිහිල්ලා එයාට දෙමු ගමරට දාලා දුවන්න. හරි. උදේ පාන්දරම උරච්චි කරන්න යන්න හදන්නේ. ප්‍රියමදා පන්ති යන්නද? ඔව් අද මෝර්නින් ක්ලාස් එක. කමක් නැහැ මට ගොඩක් වෙලා තියෙනවා. ඔයා මේක ලොක් කරලානේ යන්නේ. ඔය ඉතින් ගෙදරින් එළියට යනකොට දොරවල් ඇරලා දාලා යන සිරිතක් නැහැනේ බෙනත්. එතකොට මං දුවලා ඇවිල්ලා ලගින්නේ පේමන්ට් එකේද? යතුරු වෙනදා තියෙන තැනම ඇති. එන්න සුදේශ්. එයාට ඉතින් අමුතුවෙන් එන්න කියන දෙයක් නැහැනේ. මේක එයා හදපු ගේනේ. මං කොච්චර දේවල් කරත් එයා මට කරන්නෙම හතුරුකම්. එන්න සුදේශ්.